අසංක සේනානායක ඩොක්ටර් ෂයින්. ඉතින් ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ දත් මැරෙන්නේ. මේ දි รา පත් වෙලා දත වේදනාකාරී වෙන්නේ ගොඩක් අය හිතනවා මේ කේරිසින්න කියලා. ඇත්තටම එහෙම දෙයක් නැතුවත් අපේ මේ දත් මැරියාම ලක් වෙන්න පුළුවන්. අපි හිතමු බාහිර බලයක් හින්දා අභ්‍යන්තර දත් මැරියාම ලක් වෙන්න පුළුවන්. අපි හිතමු අපි පොඩි කාලේදී බඩනොත් කොහෙද හරි කවුරු හරි අපට ගලකින් හරි මොකක් හරි ගැහුවොත් අපි කියලා හැප්පුණොත් අපේ මේ දත් මැරියාම ලක් වෙන්න පුළුවන්. මොකද ඒක තද ඔබ්ජෙක්ට් එකක ඝර්ෂණ වීමෙන්ද දත් මැරියාම ලක් වෙන්න පුළුවන් අභ්‍යන්තර. ඉතින් මේ වගේ තත්ත්වයක් කොහොමද අපි සකසන්නේ කියලා තමයි අද අපි පෙන්නන්නේ. අද අපි කතා කරන බලද්දී මේ දිනුම් දිසානායක කොහොමද අර අභ්‍යන්තර මැරීකේ දත් එක ස්නායු පිළිමක් කරලා හරියාකාරව සකසගෙන ඊට පස්සේ ඒ දන්ත මස්තික දෙකේ සවිය වැඩි කිරීමට එහෙම නැත්නම් ශක්තිය වැඩි කිරීමට කොහොමද මේ දන්ත මස්තික දෙකක් සවි කරලා එහෙම නැත්නම් ඩෙන්ටල් බ්‍රිජ් එකක් මාර්ගයෙන් ශක්තිය වැඩි කරගන්න කියලා තමයි අද අපි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොහොමද මේ ප්‍රතිකාර කරන්නේ කියලා. නවීන සර්කොනියා බ්‍රිජ් එකක් මාර්ගයෙන් සේනානායක හම්බෙන්න රවුන්ඩ් එකක් දාගන්න කාලෙක ඉඳලා අවුරුදු ගානක ඉඳලා තිබ්බු එකක් ඒක මම ඇත්තටම මට ඩෙන්ටල්ස් වලට යන්නේ මට ලොකු ෆෝබිය එකක් තියෙනවා. ඇත්තට මේක නැති කරේ ડોක්ටර් අසංක ශාක්‍ය සේනානායකගෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔහුට. ඒ වගේම මේ සම්බන්ධ දේවල් වලදී මම හැම වෙලේම කියනවා හරිම කෙනා ළඟට යන්න මේ මොකද ළඟදීත් මගේ අම්මට තියෙන එක්ස්පීරියන්ස් එකක් ඉඳන්මයි කියන්නේ. මේ වේදනාව දරා ගන්නත් බෑ. ඒ හින්දා දත් සම්බන්ධව යනවා නම් ලංකාවේ බෙස්ට්ම ඩෙන්ටිස්ට් ළඟට යන්න කියලා තමයි මම අනිවාර්යයෙන්ම කියන්නේ. මම නම් දකින විදිහට ලංකාවේ බෙස්ට්ම ඩෙන්ටිස්ට් අසංක ශාක්‍ය සේනානායක.